ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට මිහිලියා තියෙන දිනයට ඔබ ඇවිත් යනවද මිහිලිලා තියෙන කහ කොළ නිල් පාට වැටෙන්න ආදරය සඳක් වේවා හදවතට සිවින්න මේ ගෙවෙන්නේ අපේ ජීවිතේ ලස්සනම ඒ වගේම කාර්යබහුලම දවස් ටික. ඉතින් මම අද උදේම නැගිටලා නාලා මේ ලෑස්ති වෙන්නේ ගෙදර මල් වලින් ලස්සනට සරස ගන්න. මොකද මොන වැඩේ කරන්නත් මට මගේ ඔළුව නිදහසේ තියාගෙන ඉන්නවනේ. ඉතින් ඒක නිසා මම ඒකට මුලින්ම කරන්නේ ගෙදර ලස්සනට පිළිවෙලට අස් කරගෙන මට ආස විදියට තියාගෙන මගේ වැඩ ටික පටන් ගන්න එක. අද අපිට වැඩ ගොඩාක් තියෙන දවසක්. හැබැයි ඒ වැඩ ඔක්කොම මම කරන්න හරි ආසාවෙන් ආදරෙන් මග බලාගෙන හිටපු දේවල්. ඉතින් ඒක නිසාම මට හිතෙනවා ඒ හැම දෙයක්ම ඔයාලා එක්කත් බෙදා ගන්න ඕනි කියලා. අපි ඊට පස්සේ උදේම මේ පිටත් වුණේ අපේ චූටි දුවට ඕනි කරන බඩු යගයක් අරගෙන එන්න. ඉතින් එයාගේ ගොඩාක් දේවල් දැනටම අරගෙන ඉවරයි. හැබැයි තව ගන්න දේවල් ටිකක් තියෙනවා. අපි මේ දැන් ආවේ චූටි බබාව නාවන එක ගන්න. ඉතින් මම හොයන පාට තිබුණේ නැහැ. මට ඕන එක රෝස පාටින් ගන්න. ඉතින් ඒක තිබුණ නැති නිසා මම මෙතනින් ගත්තේ නැහැ. සුදු පාට එකක් අරගත්තා. මොකද දැන් යාගේ රෙදි සෝදනවනේ අපි. ඒකට ඕනේ වෙනවා අපිට පහසුවෙන් ඒක කරගන්න. ඒ නිසා මෙතන තිබුණ නෝමල් සුදු එක ගත්තා. ඊට පස්සේ තව මට මෙතනින් නර්සින් පිලෝ එක ගන්න තිබුණා. බබාට ඕනේ කරන වෙට් වයිප්ස් එහෙම ගන්න තිබුණා. ඉතින් චූටි දේවල් ටිකක් ගන්න තිබුණා. ඒ ඔක්කොමත් ඉක්මනින්ම අරගෙන අපි ගෙදර යන්න ඕනේ. මොකද අද දවසේ කරගන්න ගොඩාක් වැඩ තියෙනවා අපිට. ගෙදර ඇවිල්ලා මම අනිත් වැඩ ටික පටන් ගන්න කලින් හිතුවා දැන් දවස් 2-3කට කලින් විතර ගිහිල්ලා තාත්තමයි මමයි පැල වගේක් අරන් ආවා. ඒ ටික හිටවලා ඉන්නවා කියලා. ඉතින් අපි රෝස පැල දෙකකුයි, තව මල් පැලයකුයි, ඉඟුරු පැලයකුයි, ගස්ලබු පැලයකුයි, තව මිරිස් පැලයකුයි තමයි හිටවන්න යන්නේ. පහුගිය දවස්වල මං තනියෙන් බණ්ඩි ගෙඩියක් උස්සගෙනම පැල වගේක් පැල කළා. මට ඒවා වීඩියෝ කරන්න හම්බුනේත් නැහැ. ඉතින් මම තාත්තම්ම එනකම්මයි හිටියේ. ආවහම අපි දෙන්නම එකතු වෙලා තව පැල ටිකක් හිටවන්න. මොකද පපාට මේ දවස්වල ටිකක් බිසි වැඩි. ඉතින් යාව මේ වැඩේට මට අල්ලගන්න අමාරුයි. ඒක නිසා ඔන්න ඉතින් තාත්තම්මත් එක්ක එකතු වෙලා හිතාගෙන හිටපු පැල ටිකක් හිටෙව්වා. දැන් තව ටිකක් තියෙනවා හිටවන්න. ඒ ටිකත් හිමින් කොහොම හරි ගිම්හාන කාලේ එන්න කලින් හිටව ගන්න ඕනේ. අන්න ඉතින් ඒ පැල ටික ඔක්කොම හිටවගෙන ඉවරයි. දැන් අපි මේ කරන්න යන්නේ අපේ චූටි දුවගේ ඇඳුම් ටික සෝදගන්න එක. මාස ගාණක් පුරාවට මෙයා වෙනුවෙන් මම චූටි ඇඳුම් ගොඩාක් එකතු කරගත්තා. ඒ ටික සෝදලා, වේලලා, අයන් කරලා එයා වෙනුවෙන් ලෑස්ති කරගන්න දැන් කාලේ හරි. ඉතින් අද දවසේදී පපයි මමයි එකතු වෙලා ඒ ටික සෝදලා වේල ගන්නවා. පුරුදුනේ නැහැ. කොහොමද දුන්නේ අන්තල තියෙන මේකද ඇතුළට දානවා. මේ තරම් ආතරේ කොහෙදෝ කියා බෙනකල් බලා හිඳී මෙම්මා මා පැතුූ ලෝකේ විමනක් සදා උතුනුඹ මාගේ ජීවේ සදා මුතු කැටවැස්සක් අතරින් ඔබ ඒදෝ කියා මා දින කනිනවා මග වලා ගගනේ ඇත
කිරණක් වෙලා අපලුවැලිය කරන පුතා පාට පාට කෝළු රැන ඇත පියවන මුදු සෙලයායේ නුඹව උදිනා ආතරෙන්ම වෙළඳ කප්ත තෙරෙනයයි ඔයා මතුමාගේ ලෝකෙ කිරුල පලඳනා හුරතල් නුඹේසිනා දැක ගන්න මා බලා නුඹ එන කල්ම හිමි මග බලා ඔන්න ඉතින් අපි දෙන්න දැන් චූටි බබාගේ රෙදි වලින් චුට්ටක් හොදගත්තා. දැන් ඒ ටික වේල ගන්නවා. ඊටර ටික මේ ටික වේලුණාට පස්සේ සෝද ගන්නවා කියලා හිතුවා. ඉතින් මේ දේවල් කරනකොට රියු බබාගේ මතකත් මතක් වෙනවා. ඒ වගේම චූටි දුකකුත් දැනෙනවා. මොකද අපි දෙන්නගේ ජීවිතේ මෙහෙම අත්දැකීමක් ගන්න මේක අන්තිම සැරේ. ඒක නිසාද කොහෙද මේ කාලේ ගෙවිලා යනවට චුට්ටක් ලෝභයි වගේ. ඒ නිසාම හිත ඇතුළින්ම සතුටු වෙන ගමන් කලබලයක් නැතුව හිමින් හිමින් මේ වැඩ ටික ලස්සනට කරගන්නවා. බලන්නකෝ ඉතින් හවස් වරුවේ හොඳටම වැස්ස වැඩි කළා. අපි දැන් මේ යනවා එළියට මමයි පපයි තාත්තම්මයි රියු බබාව ගන්න හොයක යන්නකට. එයාව අරගෙන එන ගමන් අපේ ටී ටයිම් එකට මොන හරි කන්නත් අරගෙන කොෆි එකකුත් අරගෙන තමයි එන්න හිතාගෙන ඉන්නේ. හරි ඔන්න ඉතින් රියු බබාව හොයකෙන් එකෙන් ගත්තා. දැන් අපි කෙලින්ම යනවා මිස්ටර් ඩෝනට් එකට. මොකද අද මම ආසම විදියට වහින දවසක්. ඉතින් මේ වගේ වෙලාවට අනිවාර්යෙන්ම අපි ආස කෑමක් කාලා කොෆි එකක් බොන්නම ඕනේනේ. කෑම ටික නම් අරගත්ත කොෆි ටික හදලා දෙනකම් මම මෙතනට එලා චුට්ටක් ඉන්නවා. එළිය වහින දිහත් බලාගෙන. මං විතරයි ආවේ පපයි තාත්තම්මයි රියු බබයි වාහනේ ඉන්නවා. ඉතින් මම මේ වගේ වෙලාවල් වලට හරිම ආසයි. හරිම නිදහසක් ඔළුවට දැනෙන්නේ. මාව ඉස්සර ඉඳලම දන්න අය නම් දන්නවනේ මේ වැස්සට කෝපි වලට මං කොච්චරනම් ආසද කියලා. ඉතින් රෑ වෙලා එළිය හොඳටම අකුණු ගගහ වහින වෙලාවේ තාත්තා මම අපිට උණු උණුවෙන්ම කන්න සැරට රෝල්ස් හදනවා. ඉතින් හරිම ෂෝක් මේ වෙලාවේ අපිත් ඉතින් රිලැක්ස් එකේ අද දවසේ වැඩ ඉවර කරලා දවස ඉවර කරන්න කලින් මෙතනට වෙලා දැන් බලාගෙන ඉන්නේ කට්ටියම රෝල්ස් හදලා ඉවර වෙනකන් තාත්තා අම්මා. පහුගිය දවස්වල මම හරියට WhatsApp channel එකෙත් අපේ යාළුවොත් එක්ක කිව්වා මට එක එක විදිහේ කෑම කන්න ආස හිතුණා. කොහොම හරි ඒවා මම හදාගත්තාම හදලා ඉවර වෙනකොට ඒක කන්න තියෙන ආසාව නැති වෙලා. දැන් ඉතින් තාත්තා අම්මා ආවට පස්සේ එහෙම මොනවා හරි කෑමකට ආස හිතුණත් එයාට කියලා ඒක හදා ගන්න පුළුවන්. ඒ නිසා හරිම සතුටුයි. ඔන්න දැන් එයා රෝල්ස් අපිට හදලා දුන්නා. රියු බබත් කනවා. අපිත් කනවා. කාලා ඉවර වෙලා චුට්ටක් වෙලා ටීවී එක බලලා අද දවසේ ඉවර කරන්න ඕනේ. අද හරිම සතුටු දවසක්. හරිම ලස්සන දවසක්. ඉතින් අපේ චූටි බබාගේ රෙදි සේදුවා. ඒ වගේම අද මම ආසම විදිහේ හයියෙන් වහින දවසක්. ආස කෑමකුත් කන්න පුළුවන් වුණා. ඉතින් හරිම සතුටින් අද දවස අපිට ඉවර කරන්න පුළුවන්. ඉතින් මේ ලස්සන දවස නිදහසේ ඉවර කරලා ආයිමත් අපි හෙට දවසෙන් මුණ ගැහෙමු. අද උදේම අපි තුන්දෙනා මේ යන ගමන් මොකද
අපිට අද හරිම විශේෂ ක්ලිනික් ඩේට් එකක්. රියු බබාවත් හොයිකෙන් එකෙන් දාගෙන අපි දෙන්න යනවා අපේ චුටි දුවව බලන්න. ඉතින් ගොඩක් වෙලාවට මම මේ හැම දේම vlog එකකින් ගේන්න කලින් ඒ දවසට ඒ වෙලාවට අපේ WhatsApp channel එකේ යාළුවොත් එක්ක share කරගන්නවා. ඉතින් ඒගොල්ලන්ට මතක් වෙනවත් ඇති මම ඒ දවසේදී මෙහෙම කිව්වා. එහෙම කියලා මේ vlogs දකින්නකොට මොකද දැන් ඒගොල්ලොන්ව මට මගේ ළඟම යාළුවෝ වගේ ඒගොල්ලොත් එක්ක හැම දේම share කරගන්නකොට සමහර වෙලාවට මටත් පාළුවක් නැහැ. vlog එකක් ගේනකම් ඉන්න ඕනේ නැහැ. එතකොට මට ඔයගොල්ලන්ව හම්බෙන්න. අපේ මේ ක්ලිනික් ඩේට් එක ඉවර වීගෙන යනකොටත් මට චුට්ටක් දුකයි වගේ යන්නේ. මොකද ඉතින් රියුපබායවත් බණ්ඩිය තියාගෙන මම මෙතනට ආවේ. මමයි පපයි හැමදාම. ඉතින් දැන් මෙයාටත් ආවා. දැන් ඉතින් ආයි අපි මෙහෙම ඉන්නේ නැහැ. එහෙම මතක් වෙනකොට ඉතින් චුට්ටක් දුකත් හිතෙනවා. හැබැයි ඉතින් අපේ ජීවිතේ හැමදේම පටන් ගන්න කාලයක් එනවා. ඉවර වෙන්න කාලයක් එනවනේ. අපි ඒ දේ තේරුම් අරගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. අපි දෙන්න මෙහෙම කතා වෙලා මේ ක්ලිනික් ඩේට් එකත් ඉවර කරලා ගෙදර ආවා. ලංකාවේ ඉඳලා තාත්තා අම්මා ජපානයට එනකොට ලංකාවේ බබාලගේ පර්චේස් කරන ගොඩාක් අය නංගි බබාට ගොඩක් තෑගි එවලා තිබුණා. ඉතින් මේ තෑගි එවලා තිබුණේ මෙන්න මේ පේජ් එකෙන්. ඉතින් ඒකේ හරිම ලස්සන කියුට් ගවුම් ගොඩාක් තිබුණා. මම මුලදී චුට්ටක් උඩින් බැලුවා. දැන් තමයි මාත් මේ ඔක්කොම ටික දිගහැරලා බලන්නේ. ඒවා හරිම ලස්සනයි, හරිම කියුට්. ඉතින් ලංකාවේ ඉන්න ඔයාලටත් චුටි දුවලා ඉන්නවා නම් පුළුවන් වෙයි මේ පේජ් එක හරහා මේ වගේ ලස්සන ගවුම් අරගන්න. එයා හරි ආදරෙන් තමයි අපේ බබාට මේවා හෙව්වේ. එයා කලින් ඉඳන්ම කිව්වා දුවෙක් වුණත් එහෙම එයා ගවුම් එවන්නම් කියලා. ඉතින් ඒ වගේම එවලා තිබුණා. මටත් හරි ආස හිතුණා මේවා දැක්කහම. දැන් මම මේ ටික සෝදලා අයන් කරලා අරන් තියාගෙන ඉන්නවා. එයාට දවසක අඳන්න. තාත්තම්ම හදලා දුන්නු බෙලිමල් එකත් බොන ගමන් මම කරන්න හදන්නේ මගේ බබාගේ දෙන්නගෙම හොස්පිටල් බෑග්ස් ලෑස්ති කරගන්න එක. ඉතින් ජපානයේ ඉන්න අයත් ගොඩාක් මට කියලා තිබුණා මේ සැරේ අනිවාර්යයෙන්ම බෑග් එක හදනකොට ඒක ඔයාලා එක්කත් ෂෙයා කරගන්න කියලා. ඉතින් ඒ නිසාම මම හිතුවා මේ හැමදේම ඔයාලා එක්කත් බෙදා ගන්න. හැබැයි මම යන්නේ ජපාන හොස්පිටල් එකකට. ඉතින් ඒක නිසා ලංකාවේ එකකට වඩා මෙහෙ එකක තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ජපානයේ ඇතුළතදී වුණා එක එක විදිහට ඉන්න අය ඉන්නවා, වෝඩ් වල ඉන්න අය ඉන්නවා, ප්‍රයිවට් රූම්ස් වල ඉන්න අය ඉන්නවා. එතකොට ඒ දෙගොල්ලන්ගෙත් හොස්පිටල් බෑග් එක එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි යාලා කිව්වේ. ඉතින් මම ඉන්නේ ප්‍රයිවට් රූම් එකක. ඒක නිසා සමහර වෙලාවට මගේ එකේ තියෙන දේවල් වෝඩ් එකක ඉන්න කෙනෙක්ගේ දේවල් වලට වඩා වෙනස් වෙන්න පුළුවන් ටිකක් විතර. මුලින්ම මගේ බෑග් එකට මම දාගන්නේ මගේ හොස්පිටල් ෆයිල්ස් ටික. ඉතින් මේ වෙනකම් මම හැමදේම මේ සුදු පාට ෆයිල් එකේ තමයි දාගෙන හිටියේ. ඒකත් එක්කම මම ඇඩ්මිට් වෙන දවසේ මගේ මේ අනිත් ෆයිල් එකත් ඕනේ. ඒ දෙකම මම දාගත්තා. ඊට පස්සේ මගේ ෆෝන් චාර්ජර්ස්, එයාපොඩ්ස් වගේ දේවල් ටික දාගත්තා. ඉතින් මේවා වල චාර්ජර්ස් ගන්නකොට ටිකක් වයර් එක දිග එක ගන්නවා නම් හොඳයි. ඊට පස්සේ මම මගේ ඇඳුම් ටික ගන්නවා. ඉතින් මම සතියක්, ඒ කියන්නේ දවස් 7ක් හොස්පිටල් එකේ ඉන්න ඕනේ. C-section එකක් නිසා කරන්නේ. ඉතින් ඒක නිසා මම මට පහසු විදිහට මට පහසුවෙන් ඉන්න මට ඇති කියලා හිතන ප්‍රමාණයෙන් චුට්ටක් වැඩියෙන් ඇඳුම් අරගත්තා. මේ ඇඳුම් ගන්නකොට බබාට ෆීඩ් කරන්න පහසුවෙන් පුළුවන් වෙන්න, ඒ වගේම දවසම අපිට ඇඳගෙන ඉන්න පුළුවන් වෙන විදිහේ ඇඳුම් වෙන්න ඕනේ. මට කිව්වා හොස්පිටල් එකේ ඇඳුනුත් රෙන්ට් අවුට් කරන්න පුළුවන් කියලා. කැමති නම් ඒ ඇඳුම් ගන්නත් පුළුවන් කියලා. ඒ වුණාට මම නම් මට පහසුවෙන් මට අවශ්‍ය ඇඳුම් ටික අරගෙන යනවා.
ඉතින් මේ තියෙන්නේ මම එන දවසේ ගෙදරට ඇඳගෙන එන ඇඳුම. මම ඒ ඇඳුම වෙනමයි ඒ ඇඳුමට ඕන කරන අන්ඩර්වෙයර්ස් එතකොට ඒ දවසට මම දාන කොණ්ඩ බූලේ ඉඳලම ඔක්කොම මේ විදිහට පැක් එකක් විදිහට හදාගත්තා. මං හිතනවා ඒක මට ලේසියි කියලා. මොකද දවස් 7ක්ම හොස්පිටල් එකේ ඉන්න නිසා සමහර වෙලාවට බඩු එහෙට මෙහෙට වෙන්නත් පුළුවන්නේ. හැබැයි මෙහෙම දාගත්තාම මට ඒක ඉක්මනින්ම හොයාගන්න ලේසියි ඇඳගෙන එන දවසට. ඊට පස්සේ මම මේ විදිහට පැක් එකක් විදිහට හදාගත්තා මගේ නර්සින් බ්‍රාස් ටික. බබා ලැබුණට පස්සේ මේවා අඳින එක තමයි පහසුම. ඊට පස්සේ ඒ වගේම පිළිවෙලට පැක් එකක් හදලා මම මේ විදිහට දාගත්තා මගේ මැටර්නිටි පැන්ටිස් ටික. එයාලා මට මේස් ගේන්න කියලා තිබුණා. ඉතින් මම ඒක නිසා සීතලට දාන මේස් වලිනුයි නෝමල් මේස් වලිනුයි දෙකෙන්ම මේ විදිහට පැක් එකක් හදලා දාගත්තා. ඊට පස්සේ ටවල්ස් ගේන්න කියලා තිබුණා. ඉතින් මම ඒක නිසා ලොකු ටවල් එකකුත් ගත්තා පොඩි ටවල් එකකුත් අරගත්තා. ඊට පස්සේ මම මේ විදිහට ලෑස්ති කරගත්තා පෑඩ්ස්ුයි බ්‍රෙස්ට් පෑඩ්ස්ුයි. ඉතින් මම පෑඩ්ස් වැඩියෙන්ම ගත්තේ නෑ මොකද මට ගිය සැරේත් හම්බුණා මේ සැරේත් හම්බෙනවා ගිෆ්ට් එකක් විදිහට ලොකු බෑග් එකක්ම හොස්පිටල් එකෙන්ම. ඉතින් ඒකේ පැන්ටිස් පෑඩ්ස් එහෙම ගොඩක් තියෙනවා. ඒ නිසා මම ඒවා වැඩියෙන්ම අරගත්තේ නැහැ ගිය සැරේ තරම්. ඊට පස්සේ අපිට වෙට් කොටන් පෑඩ්ස් මාස්ක් වගේම වොෂ් ක්ලොත්ස් උත් ඕනේ වෙනවා. ඉතින් මම ඒ ටිකත් මේ විදිහට වෙනම හොයාගන්නත් ලේසි වෙන්න මේ විදිහට නම් ගහලම ලෑස්ති කරගත්තා. එතන තිබ්බ අනිත් දේවල් ටික විතරක් මම ලගේජ් එකට දාගත්තා. මාස්ක් ටික මම මගේ අනිත් බෑග් එකට දාගත්තා. මොකද ඒක අපිට නිතරම ඕනේ වෙන හින්දා හොස්පිටල් එකේ ඉන්නකොට. මේ තමයි මගේ ලොන්ඩ්‍රි බෑග් එක. ඉතින් අපි අඳින ඇඳුම් ටික මේ වගේ වෙනම බෑග් එකකට දාගත්තා නම් ලේසි. ඉතින් එතන වොෂින් මැෂින් ඒ දේවලුත් ඩ්‍රයර්ස් එහෙම තියෙනවා අපිට මේ ඇඳුම් සෝදලා වේලා ගන්න. ගිය සැරේත් අපි එහෙම කළා. ඒක හරි පහසුයි. ඉතින් මම මෙහෙම වෙනම ලොන්ඩ්‍රි බෑග් එකක් ගත්තා. අපි අඳින ඇඳුම් ටික දාගන්න. ලොන්ඩ්‍රි බෑග් එකත් එක්ක මම මේක දාගන්නවා. මං එතන බැරි වෙලාවක හරි ඇඳුම් සෝද ගන්නවා නම් මේකෙන් එකක් දාලා තමයි සෝදගන්නේ. ඒක ලේසියි මට. ඉතින් ඒ නිසා මේකත් මං එතනින්ම දාගත්තා. ඊට පස්සේ මම මේ වොෂ් බෑග් එකට දාගන්න හදන්නේ මට වොෂ්රූම් එකේදී ඕනේ වෙන දේවල් ටික. ඉතින් ඇත්තටම මේකෙදිත් එකින් එක්කෙනාට වෙනස් Tamanට අවශ්‍ය කරන දේවල්. මම මේ දාගන්නේ මට ඕන දේවල් ටික. මම මුලින් මේකට දාගන්නවා ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි. ඊට පස්සේ මම මේ මේකප් රිමූව් කරන එක මේකත් දාගන්නවා. හැබැයි මම ටිෂු පැක් එකකුත් ගන්නවා මේකප් රිමූව් කරන. සමහර වෙලාවට මට වෙලා මදි වුණොත් ඒකත් මට ඕන වෙන නිසා. ඊට පස්සේ මම මේ ෂවර් ජෙල් එක තමයි දාගන්නේ. මම මේ හැම එකක්ම ෂැම්පූ කන්ඩිෂනර් එහෙමත් රීෆිල් කරන බොටල්ස් වලට දාගෙන තින්නේ. ඒක ලේසි. ඊට පස්සේ මම මේ දාගන්නේ මගේ ෆේස් වොෂ් එක. ඒවා ලොකු බෝතල් ගෙනියනට වඩා මෙහෙම ගෙනියන එක පහසුයි. ඊට පස්සේ පපාටයි මටයි දෙන්නටම මේ විදිහට අපි දෙනගේ බ්‍රෂ් දෙක දාගත්තා. ඒ දෙකත් එක්කම ටූත් පේස්ට් එකක් දාගත්තා. ඊට පස්සේ මේ විදිහට මම රේස එකක් දාගන්නවා. අන්න ඒ ටික තමයි මට වමනා කරන මගේ වොෂ් බෑග් එකට මම දාගත්තේ. සමහර විට මට මේ ටික ඕනි වුණාට ඔයාට මීට වඩා දේවල් ඕනි වෙන්නත් පුළුවන්. සමහර විට මේ හැම දෙයක්ම ඔයාට ඕනි නොවෙන්නත් පුළුවන්. ඉතින් මේකත් මට ඕනි කරන නිසා තමයි මම දාගන්නේ මේකප් පවුච් එක. සිම්පල් මේකප් එකක් දාගන්න පුළුවන් විදිහේ ඕන කරන දේවල් ටික දාලා මම මේකප් පවුච් එක දාගන්නවා. සමහර වෙලාවට මට ෆොටෝ එකක් එහෙම ගන්න ඕනේ කරොත් මට මේක ඕනේ වෙන්න පුළුවන්. ගිය සැරේත් මට ඕනේ වුණා. මං ආසයි අර තෙහෙට්ටු ගතිය ඒ ගතිය චුට්ටක් මගේ ඇරලා ලස්සනට බබා එක්ක පපා එක්ක එහෙම මතක තියාගන්න ෆොටෝස් ටිකක් අරගන්න. ඒ නිසා මම මේ සැරේත් මේක ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ මගේ අනිත් වමනා කරන දේවල් ටික මම දාගන්නේ මෙන්න මේ පර්ස් එකට. මෙහෙම වෙනම දාගත්තාම හරි ලේසි. ඔක්කොම ටික එකකට දාගන්නවට වඩා. මම ඒකට දාගන්නේ 50ක් දාගන්නවා ස්ක්‍රන්චිස් ටිකක් දාගන්නවා. එතකොට මගේ බොඩි ලෝෂන් එක මට අනිවාර්යෙන්ම ඕනේ වෙනවා මගේ ඩියෝඩරන්ට් එක. ඒකත් එක්ක මම පර්ෆියුම් එකකුත් දාගන්නවා. මම තව රීෆිල් කරන බොටල්ස් දෙකකට දාගත්තා මවුත් වොෂ් එකනුයි ටෝන් එකනුයි. සීරම් එක නම් ඉතින් පොඩිනේ. ඒ නිසා මේ දෙකත් එක්ක ඒ විදියටම සීරම් එකක් දාගන්නවා. මට තියෙන ගොඩාක් ලොකු වැස්ලින් එකක්. ඉතින් ඒක නිසා මම ඒකෙන් චුට්ටක්
මෙන්න මේ වගේ එකකට දාගත්තා. වැස්ලින් නම් අපිට ගොඩක් වෙලාවට ඕන වෙනවා. ඊට පස්සේ මට නැතුවම බැරි මගේ හෑන්ඩ් ක්‍රීම් එක දාගත්තා. ඒකත් එක්කම මම පර්ෆියුම් ස්ටික් එකකුත් දාගත්තා. අන්තිමටම මම ඒකට දාගත්තේ මේ වගේ හෙයා පින්ස් ටිකකුයි ලොකු හෙයා ක්ලිප් එකකුයි. මම මේ විදියට hand and mouth wipes ටිකකුත් දාගන්නවා. ඒ වගේම ටිෂු බොක්ස් එකකුත් දාගන්නවා. අපි ඉන්න තැන ක්ලීන් කරගන්න හැම ගොඩක් වෙලාවට මෙන්න මේ දෙක නම් මට ගිය සැරේ තුවමනා වුණා. මේක තියෙනවා ජපානයේ දයිසෝ වල එහෙම. මේක අරගෙන එන්න කියනවා. මේක අර වෝටර් බොටල් එකේ උඩට ගහලා බටෙන් බොන්න තියෙන එකක්. මේක අනිවාර්යයෙන් මේගොල්ලෝ ගිය සැරේත් ගේන්න කිව්වා. ඉතින් මම මේකත් දාගත්තා. ඊට පස්සේ මම මේ රෝස පාටින්ම ලෑස්ති කරගෙන තියෙන මගේ වතුර බෝතලෙයි කෝප්පේ පිගානයි මගේ ගෑරප්පු හැඳි හෂි ඒ ටික. ඉතින් මම ඒ ටික රෝස පාටින්ම මේ වගේ ලස්සනට ලෑස්ති කරගත්තා මට ආස හිතෙන විදියට. ඔයාලට මේ පේනත් වගේම මගේ ගොඩක් බෑග් එකේ දේවල් මම රෝස පාටින් තමයි ලෑස්ති කරන් තියෙන්නේ. ඉතින් මම බබාගේ බෑග් එක විතරක් නෙවෙයි ඇත්තටම මගේ බෑග් එකත් හරිම ලස්සනට මම ආසම දේවල් වලින් තමයි හරිම පිළිවෙලට ලෑස්ති කරගත්තේ. මට තියෙන පළවෙනි එක්ස්පීරියන්ස් එකත් මතක් කරගෙන ඕන වෙච්ච දේවල් ඕන නැති වෙච්ච දේවල් හිතාගෙන මේ විදිහට ලස්සන ලෑස්ති කරගත්තා. ඉතින් මේක මම නෝට්බුක් එකක් ගත්තා පෑනකුත් එක්කම සමහර වෙලාවට මට ඕන වෙනවා. ඉතින් ඒකත් මම දාගත්තා. මේ ස්ලයිඩ්ස් දෙක තමයි මම හොස්පිටල් යනකොට දාගෙන යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ දෙක විතරක් එළියෙන් තියලා මේ දෙක මම දාගන්නවා. මේ දෙක තමයි මම රූම් එක ඇතුළට දාන්න හිතාගෙන ඉන්නේ. මෙන්න මේ පර්ස් එකට මම මාරු කාසි ටිකක් දාගත්තා. මොකද අපිට ඕන වෙනවා වෙන්ඩින් මැෂින් එකෙන් ඩ්‍රින්ක්ස් එහෙම ගන්න. ඉතින් ඒක නිසා මම ඒකට එහෙම දාගෙන ඒකත් දාගත්තා. ඒක හරි පහසුයි ගෙනියන එක. මේක නම් මම හොස්පිටල් යන්න කලින් දාන්න හිතාගෙන ඉන්නේ මේ බැක්කව එක. ඒ නිසා ඒකත් තියාගත්තා එළියෙන්. මේක ගත්තා මම මොකද මට ෆෝන් එක එහෙම පහසුවෙන් තියාගෙන මොනවා හරි බලන්න රියු බබා එක්ක වීඩියෝ කෝල්ස් ගන්න එහෙම උවමනා වෙයි කියලා මට හිතුණා. මට අතේ තියාගෙන අමාරුයිනේ. ඒ නිසා ඒකත් දාගත්තා. හරි ඔය ටික තමයි මම මගේ හොස්පිටල් බෑග් වලට දාගත්තේ. එකක් මේ බෑග් එක අනිත් එක මගේ ලගේජ් එක. ඉතින් ඒ දෙකටම මං හිතන්නේ මට ඕන කරන හැමදේම මම පිළිවෙලකට දාගත්තා. දැන් මට හදාගන්න තියෙනවා පපාගේ බෑග් එකයි බබාගේ බෑග් එකයි. එතනින් පපාගේ බෑග් එක නම් මම හිතුවා වීඩියෝස් වලට දාන්න ඕනේ නැහැ කියලා. එහෙම ඕන කරන කෙනෙක් ඉන්නවා නම් කියන මම WhatsApp channel එකේ හරි ඒක share කරගන්නම්. බබාගේ බෑග් එක චුට්ටක් රෙස්ට් එකක් අරන් ඇවිල්ලා හදමු අපි. ජපානයේ විදියට අනුව මගේ හොස්පිටල් එකේ බබා ඉපදුන දවසේ ඉඳලා ගෙදර ගේන දවස වෙනකම්ම එයාට අඳින ඩයපර්ස්, එයාගේ ඇඳුම් ඒ ඔක්කොම දෙන්නේ හොස්පිටල් එකෙන්. ඉතින් ඒ නිසා අපිට ඒ කිසිම දෙයක් හොස්පිටල් එකට අරගෙන යන්න ඕමනා නැහැ. අපිට අරන් එන්න කියලා තියෙන්නේ එයාව ගෙදර ගෙනියද්දී අවශ්‍ය වෙන බඩු විතරයි. මම මේ වගේ කියුට් චූටි බෑග් එකකට දාගත්තා බබාගේ ඩයපර්ස්ුයි වෙට් වයිප්ස්ුයි. චූටි බබාගේ ඩයපර් බෑග් එකටම තමයි මම මේ දේවල් එක සැරේම ලෑස්ති කරගත්තේ. කොහොමත් එක සැරේම ඒකත් චුට්ටක් ලෑස්ති කරන් ඉන්න එක අපිට පහසුයිනේ. මේ චූටි බෑග් එකට මම දාගත්තේ එයාට නැප්කින්ස්, ලොකු නැප්කින්ස් වලිනුයි චූටි නැප්කින්ස් වලිනුයි මම දාගත්තා. ඊට පස්සේ එයාව ගෙදර ගේනකොට අඳගෙන එන ඇඳුම, එයාගේ කොණ්ඩ බූල්, සොක්ස් හැමදේම මම මේ විදිහට පැක් එකක් හදලා ලෑස්ති කරගත්තා. එතකොට හරිම පහසුයි. ආයි අපිට වෙන වෙනම හොයන්න ඕනේ නැහැ. මම මේ දෙවිදියටම ලෑස්ති කරගෙන තියෙන්නේ. එයාව ඔතන රෙදි මම එකක් ලෑස්ති කරගත්තා රස්නෙට හරියන්න, එකක් සීතලට හරියන්නත් ලෑස්ති කරගත්තා. මොකද මේ දවස්වල ජපානයේ කාලගුණේ චුට්ටක්වත් විශ්වාස නැහැ. සමහර දවස්වලට ගොඩාක් රස්නේ, සමහර දවස්වලට සීතලයි. ඉතින් ඒ නිසා මම මේ දෙකටම මේ විදියට ලෑස්ති වුණා. මෙන්න මේක යත් එක ෆොටෝ එකක් ගන්න පුළුවන් වුණොත් ඒකත් එක්ක ෆොටෝ එකක් ගන්න. මම රියු බබාටත් යනකොට මුලින්ම දෙන්න ටෝයි එකක් අරන් ගියා සුදු පාට. ඔයාලට මතකද දන්නේ නැහැ. ඉතින් මේ බබාටත් මම මෙන්න මේක අරගත්තා.
මේක නම් ඉතින් අනිවාර්යයෙන්ම ඩයපර් බෑග් එකේ තියෙන්නම ඕන එකක්. මෙන්න මේ රෝල්ස් වල තියෙන බබාගේ ඩයපර්ස් එහෙම යූස් කරපු ඒවා අපිට දාගන්න පුළුවන් බෑග්ස්. ඉතින් මේක මේ විදිහට හදාගෙන ඩයපර් බෑග් එකේ නිතරම තියාගන්න ඕනේ. මම ඒකත් මේත් එක්කම ඩයපර් බෑග් එකට දාගන්නවා. ඔන්න ඔය ටික තමයි බබාගේ බෑග් එකට අපිට ඕන වෙන්නේ. හරි දැන් ඉතින් මගේ බබාගේ දෙන්නගේම බෑග්ස් හදලා ඉවරයි. මම ඊට පස්සේ කළේ ඒ ටික ඔක්කොම එක තැනකට අරන් ගිහිල්ලා පිළිවෙලකට තියලා තිබ්බා. දැන් තියෙන්නේ අපිට හොස්පිටල් යන දවසට මෙතනින් ඒ ටික අරගෙන යන්න විතරයි. ඉතින් මේ ගෙවෙන්නේ මග බලාගෙන ඉන්න කාලය. මම හිතුවා චූටි විවේකයක් ගන්න ඕනි කියලා. ඒ විවේකයෙන් පස්සේ ආයිමත් ඔයාලට අපේ චූටි පැංචි එක්කම ලස්සන වීඩියෝස් ගොඩාක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඉක්මනින්ම අපි මුණ ගැහෙමු ආයෙමත් දවසක. තුකට වැස්සක් අතරින් ඔබේදෝ කියා මදින කනිනවා මග බලා ගගනේ ඇතකාහෙන් සඳ කිරණක් වෙලා අපලුවැලිය කරනා